අපේ අම්මලත් මාව මේ මිනිහගේ මැංගේ ගැහුවනේ. අපෝ මගේ කරුමේ. මම මේ අන්තිම වතාවට අහන්නේ ඔය දොර අරිනවද නැද්ද? අනේ කවුරු හරි එන්නෝ. අපේ හොද්දටම හවස් වෙලා අදත් ගෙදර යද්දි රෑ වෙයි වගේ. හදත් හාමිනේගෙන් බැනුම් තමයි. මේ මිනිහා තාම නෑනේ. හදත් රෑ දෙකොඩ හරිය වෙලායි. චර කිව්වා තහන්නේ නෑනේ මේ මිනිහා. ඉඳපන්කෝ. අද හුන්ට වැඩක් කරන්න. පරක්කුණා කියලා එයා මොනවා කරන්නද? ඔය පොඩ්ඩක් කියවලා කට වහගනීනේ. ඔය ඇවිල්ලා තියෙන්නේ. එළියෙම හිටපුදේ. අද නම් මොනවා කිව්වත් දොර අරින්නෙම නෑ. ඕන දෙයක් කරගත්තු ආවි. හාමිනී මං ආවෝ දොර අරින්නෝ. අපේ හරීම මහන්සි. අද රජවාසලේ වැඩ ගොඩ ගැහිලා. පේන්නේ නැද්ද දොර වහලා තියෙන්නේ කියලා? දොර කඩන්නද හදන්නේ? පරක්කු වෙලා ආවනම් අද එළියෙම ඉන්නවා. කී පාරක් කිව්වද වේලස්සන ඉන්න කියලා? කොච්චර කිව්වත් අහන්නේ නෑනේ මේ මිනිහා. අපි දොරවල් අරගෙන ඉන්න උනි රෑ ඉල්ලි වෙනකන්. ඉන්න බැරි නම් රජවාසලටම යන එකයි ඇත්තේ. හරි අයියෝ විකාර කරන්න නැතුව දොර අරින්නකෝ. මං අනිවාර්යෙන්ම හෙට වේලස්සනින් එනවමයි. අනේ දොර අරින්නකෝ හාමිනේ. මට හරිම මහන්සි. අපේ අම්මලත් මාව මේ මිනිහගේ මැංගේ ගැහුවනේ. අපෝ මගේ කරුමේ. උදේ ඉඳන් රෑ වෙනකම් මේ ගෙදර වැඩ කරලා නැහිලා රෑටවත් නිින්දක් නෑ මේ මිනිහා නිසා. කොහේ හරි තූත්තු කොඩියක ගිහින් හැමදාම මහ රෑ වෙලා ගෙදර එන්නේ. මොන කරුමයක්ද මේ? අද නම් ගේ පැත්ත පළාතවත් ගන්නේ නෑ. හරි අයියෝ කරුමයක් උනානේ මේක. මොන වදයක්ද? අනේ මම වගේ කරුමක්කාර ගෑණියෙක්. හාමිනේ මම මේ අන්තිම වතාවට අහන්නේ ඔය දොර අරිනවද නැද්ද? මාව මේ මහා රෑ සීතලේ පින්නට දාලා දොර වහගෙන ඉන්න එක හරිද? ඔයාට මං ගැන කිසිම අනුකම්පාවක් නැද්ද? හොඳයි දොර අරින්නේම නැත්තං මට වෙන කරන්න දෙයක් නැහැ. මට මේ ජීවිතේ දැන් හොඳටම එපා වෙලා තියෙන්නේ. මං වගේ අසරණයෙක් තවත් මොකටද ජීවත් වෙලා ඉන්නේ? ඔයා ඔය දොර ඇරියේ නැත්තං මං අද මේ ලින්දට පැනලා මැරෙනවා. මං ආයේ කියන්නේ නෑ. ඔන්න මං යනවා ලින්ද ගාවට. ඇත්තටමයි මං පනිනවා හොඳේ. ඉතින් පනිනවකෝ. කියව ඉන්නේ නැතුව පනින්න බැරි නම් නටා ගන්න එකයි ඇත්තේ. හාමිනේ ඔන්න මං ලින්දට පනිනවෝ. මම මේ අන්තිම ගමන යන්නේ. මගෙන් වෙච්ච හැම දෙයකටම මට සමාවෙන්න. ඔයාට මන් නිසා ගොඩාක් දුක් විඳින්න උනානේ. ඒ හැම දෙයකටම මට සමාවෙන්න. කඩේට ගෙවන්න තියෙන ණය ටික ඔයා කොහොම හරි ගෙවන්න. ඔයා පරිස්සමින් ඉන්න. මං යනවා. ඔන්න මං පනිනවෝ. අනේ කවුරුත් නැද්දෝ? අන්දරේ ලිඳට පැන්නා. උදව් කරන්න. කවුරු හරි එන්නෝ. උදව් කරන්න. මොකද කෑ ගහන්නේ? කතා කරපන් නංගියේ. මොකද උනේ? අනේ අන්දරේ ලිඳට පැන්නා. උදව් කරන්න. පහලට එළිය අල්ලන්න. හරිම අඳුරුයි. මට මුකුත් පේන්නේ නැහැ. අන්දරේ ඇහිනවදෝ? අන්දරේ ඇහෙනවදෝ? කාට හරි බැහැලා බලන්න වෙයි වගේ. අන්දරේ රෝදයක් පින්නේ. අන්දරේ ඇහෙනවදෝ? අන්දරේ ඇහෙනවදෝ? හිතුවා මදි මාව එළිය තියන්න.